බුදුහාමුදුරුවෝ ගැන කිව්වහම මේ අපි ඉන්නේ වාසනාවන්ත කාලෙකනේ. බුදුවරයෙක් පහළ වෙන්නේ නැති කාලා තියෙනවා. දැන් අපි ඉස්සරහ ඉන්න සත්පුරුෂයන්ගෙන් ඇහුවොත් ඒ කාලෙට මොකද්ද කියන්නේ? ඔව්. ඒකට කියනවා ආගමේ කියනවා ශූන්‍ය කල්පයක් කියලා. නැත්නම් කියනවා අබුද්ධෝත්පාද කාලය. අපේ ගම්වල කතාව නම් කියන්නේ අර අම්මා කිව්වා වගේ අබුද්දස්ස කාලේ. අපේ කතාවක් තියෙනවනේ අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයිරාලේ. එහෙම නැත්නම් අපේ හාමුදුරනේ ගමේ හාමුදුරුව හදාගත්ත ගාත නෙමෙයි. ගමේ හදාගත්ත ගාතාවක් තියෙනවා අබුද්දස්ස කාලේන කජ්ජං ගහේන පුහුලම් බිමට වඩ්ඩන්ති කියලා ලක්ෂී. අබුද්දස්ස කාලය ආවම දැන් සාමාන්‍යයෙන් තියෙන පුහුලම තියෙනවා ඊට යට ඉන්නේ කජ්ජ තියෙන්නේ. හැබැයි අබුද්දස්ස කාලය ආවම කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවලු. අපේ මිනිස්සු කිව්වේ එහෙමයි. ඔය අබුද්ධෝත්පාද කාලය නිමා වෙලා එක බුදුවරයෙක් පහළ වෙන කල්පයක් එනවා. ඒකට කියනවා ඒක සරු කාලයක් සාර කල්පයක්. බුදුවරු දෙන්නෙක් පහළ වෙන කල්ප තියෙනවා. ඒකට කියන්නේ මණ්ඩ කල්පය. ඒ කියන්නේ කරාබු දෙක වගේ මණ්ඩලයක් බුදුවරු දෙන්නෙක් පහළ වෙනවා. බුදුවරු තුන් දෙනෙක් පහළ වෙන කල්ප තියෙනවා. ඒකට කියන්නේ වර කල්පය. බුදුවරු හතර දෙනෙක් පහළ වෙන කල්ප තියෙනවා. සාර මණ්ඩ කල්පය. බුදුවරු පස් දෙනෙක් පහළ වෙන කල්ප තියෙනවා. ඒකට කියන්නේ භද්‍ර කල්පය. අපි ඉන්නේ පුදුමාකාර වාසනාවන්ත කාලෙක. අපි ඉන්නේ මහා භද්‍ර කල්පයක ලක්ෂී. මේකේ බුදුවරු පස් දෙනෙක් පහළ වෙන්න ඕනේ. හතර දෙනෙක් පහළ වෙලා ඉවරයි. කකුසඳ බුදුන් පහළ වුණා මේ කල්පයේ. කෝණාගම බුදුහාමුදුරුවෝ පහළ වුණා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ පහළ වුණා. අද අපි මේ දේශනා කරන ධර්මය අපේ හාමුදුරුවෝ දේශනා කරන ධර්මය මේ සාකච්ඡාවට ගන්න ධර්මය දේශනා කරන්නේ හතරවන බුදුවරයා හෙවත් ගෞතම බුදුහාමුදුරුවන්ගේ දේශනා. තව එක බුදුවරයෙක් පහළ වෙන්න ඉන්නවා මෙතේ බුදුන් හෙවත් මෛත්‍රිය බුදුහාමුදුරුවෝ. දැන් අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බුදුන් වහන්සේගේ දේශනා ඇතුලේ බුදුන් වහන්සේ කියනවා අම්මයි තාත්තයි බුදුන් වහන්සේ කාටද සම කරන්නේ? අපි බුදුහාමුදුරුවෝ කියනවා බ්‍රහ්මාති මාතා පිතරෝ. ඔබට මුණ ගැසෙන බ්‍රහ්මයා කවුද? ලෝකේ මවපු කෙනානේ Hindu ආගමේ බ්‍රහ්මයා කිව්වේ. ඔබට මුණ ගැහෙන බ්‍රහ්මයා කවුද? ලෝකයම වන්නේ වෙන බ්‍රහ්මයෙක් නෙමෙයි. අම්මයි තාත්තයි තමයි ලෝකෙම වන්නේ. දෙවනුව කියනවා ඔබට මුණ ගැසෙන දෙවියන් කවුද? කවුද දෙවියන්? పూర్ව දේවතා. සියලු දෙවියන්ට මුලින් මුණ ගැහෙන දෙවියන් කියන්නේ ලක්ෂ්‍යය අම්මයි තාත්තයි. ඊළඟට අපි කියන ඔබට මුණ ගැහෙන හොඳම ගුරුවරයා කවුද? පූර්වාචාර්ය, පුබ්බාචාර්ය අම්මයි තාත්තයි. එතනින් නොනවතෙන බුදුහාමුදුරුවෝ සිංගාල කියන තරුණයාට උපදෙස් ටිකක් දෙනවනේ. ওই උපදෙස් ටිකෙත් කියනවා සිංගාල ඔබට දිශාවන්ගෙන් ලෝකයට අන්ධකාරය නැති කරමින් හිරු නැගෙන්නේ යම් දිශාවකින්ද? නැගෙනහිර දිශාවේ සිටින්නේ අම්මයි තාත්තයි. මක්සිම් ගෝකි ලොවක් බිහිවන්නේ හිරුගේ කිරණිනුයි අම්මගේ කිරිවලුනේ කියන්න කලින් බුදුන් වහන්සේ සිංහලට කියනවා හිරු නැගෙන්නේ අන්ධකාරය දුරු කරමින් කොහෙන්ද? අනේ දිශාවේ තමයි අපේ අම්මයි තාත්තයි ඉන්නේ. ඒක නිසා මුලින්ම වඳින්න කිව්වේ ඉරට නෙමෙයි. ඉර සේවය කරනවට නෙමෙයි. ඒ ඉරත් එක්ක එන්නේ ගමට කලින් හිරු මුළු තැන්ගෙට මඩනා. කුස්සියේ ඉන්න අම්මට තමයි වඳින්න කිව්වේ. මේ අම්මලට තමයි වඳින්න කියලා කිව්වේ. මෙතෙන්දී ලක්ෂි මම එක තැනක් විතරක් මතු කරනවා. දැන් ලක්ෂි මගෙන් අහපු දේ ඒ හිටපු අම්මා බුදුන් වහන්සේ එක කළාද? බෝධිසත්වයෝ කළාද? ඔව්. ගිරවෙක් වෙලා අපේ බුදුහාමුදුරුවෝ උපදිනවා. කන්න නෑ. අනුන්ගේ කුඹුරු වල ගිහිල්ලා තමන් නොකා වී කරල් අම්මටයි තාත්තටයි අරන් යනවා සාලිකේදාර ජාතකය. අද මෙහේ පුතාලා මේ ගැටබරුවේ පුතාලා කොටපොළ පුතාලා දෙනියායේ පුතාලා මෙහේ ජීවිතයක් නැති වෙනකොට මෙහෙන් එළියට කොරියන් යන්න ජපන් යන්න හදනවා. හැබැයි බුදු පුතා ඉන්නවනේ. බුදු පුතා ස්වර්ණ භූමියක් හොයාගෙන අපේ හාමුදුරනේ යන්න උනා. හැබැයි බුදු පුතා ගියේ අම්මා දාලා නෙමෙයි. අම්මත් එක්කයි නැවෙන් ගියේ. යනකොට නැව පෙරලෙනවා. බුදු පුතා
අම්මා දාලා කොරියාවට පනිනවා වගේ ස්වර්ණ භූමියට පනින්න හැදුවේ නැහැ. අම්මා පිට උඩ තියාගෙන ගියපු මාතුපෝසක ජාතකය ඔබ අහලා තියෙනවා. අපේ කතිකාචාර්යතුමිය කියන්න හදපු වර්තමාන කතාවත් එක්ක ආපු නන්දිය මිග ජාතකයේ මුවෙක් වෙලත් නන්දිය කියන මුවා වෙලා ඉපදිලත් තමන්ගේ අම්මයි තාත්තවයි පෝෂණය කරා විතරක් නෙමෙයි සියලු සත්වයන්ට අභය දාණය අරගෙන දෙන්න කෝසල රජුරුවන්ගෙන් කොසල් රජුරුවන්ගෙන් පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි මාතෘත්වය අගය කරපු තැන් ටික හොඳටම තිබුණේ ලක්ෂේ. මම විනාඩියක කාලයක් විතරක් අරගෙන මම පොඩ්ඩක් කියනවා. ඔබ අහන ඒ අම්මා අතීතයේ බුද්ධ කාලයේ අම්මා හිටියද? ඔව්. අවුරුදු 16 දී මිත්‍යාචාරයේ හැසිරිලා ගෙදරින් පැනලා ගිහිපු පටාචාරා කියන අම්මා ළඟත් මාතෘත්වය ආවහම ඒ විශේෂකාර තරුණිය ළඟත් මාතෘත්වය ආවහම අම්මා හිටියා. තමන්ගේ දෙමාපියන් හොයාගෙන තුන්වෙනි දරුවා ලැබෙන්න යන ගමනේදී දෙවන දරුවා ලැබෙන්නට යන ගමනේදී සැමියා මිය යනවා නාගයෙක් දෂ්ට කිරීමෙන් අනතුරුව. හැබැයි අම්මා රාත්‍රිය මුළුල්ලේ දරුවා බිහි කරලා මේක සද්ධර්ම රත්නාවලියේ මගේ භාෂාවේ සිංහලයේ කියනවා දරුවෝ දෙන්න ශීත සුළං ඉවසාගත නොහි හඬති. රෑ තිස්සේ දරුවා බිහි කරා හීතල වැස්ස වැටෙනවා අම්මා දරුවෝ දෙන්න සුළං ශීත ඉවසාගත නොහි හඬති. සිටු දුවනියෝද දෙදෙනා දෙවැල මිටත් බිම හොවා නැඹුරුවගෙන දරුවන් දෙදෙනා බඩතුරෙහිලාගෙන තුන්යම් රාත්‍රිය මුළුල්ල ගෙවා පිහ මුළු රෑම වහිනවා ධාරා නිපාත වැස්ස වැටෙද්දී මේ තරුණ සිටු කුමරිය දෙදනයි දෙවැල මිටයි බිම තියාගෙන එයා වැස්සට පිට දෙනවා දරුවෝ දෙන්න බඩ ඇතුලේ තියාගෙන. ඒ අම්මත් ඒක කළා. ඒ අම්මා කළපු දේ ඊට පස්සේ කාලෙක රන්බණ්ඩා සෙනවිරත්නගේ අම්මත් කළා. දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා නුඹ අම්මේ. පැල නැති හේන කියලා කියන්නේ නුවර කලාවේ ලක්ෂී එක හේනක් කරලා ඉවරුනහම ඒ හේන අතහැරලා අලුත් හේනකට යනවා. අර පරණ හේන අබලන් වෙනවා. ඒකම අනිත් පැත්තෙන් පැල නැති හේන කියන්නේ තාත්තා කෙනෙක් නැති ගෙදර. තාත්තා කෙනෙක් නැති ගෙදරක තරුණ වියේ තාත්තා කෙනෙක් මිය ගියහම අම්මා කෙනෙකුට සෑහෙන ප්‍රශ්න එනවා සමාජයෙන්. හැබැයි අම්මා ඒ සේරම වැස්සට පිට දෙනවා. දරුවා තෙමෙන්න දෙන්නේ නැහැ. දරුවට එක ප්‍රශ්නයක්වත් දෙන්නේ නැහැ. පායන තුරු හිටි පියවර හිටියා නුඹ අම්මේ. අය හිටි පියවරම හිටියා කියන්නේ වැස්ස නවතිනකන් හිටියා විතරක් නෙමෙයි. ජීවිතේ පායන තුරු පුතා ගොඩ යන තුරුම පුතා ජීවිතේ දිනන තුරුම අම්මා විවාහ නොවේ හිටියා. ඒ අම්මා අදටත් ලක්ෂී වලංගුයි ගැරන්ඩි ඇල්ලේ ඊයේ බස් එක පෙරළුනහම බස් එක පිටින් දරාගෙන යකඩ ගොඩ පරදිනවා. සියලු දෙනා බිලිගන්නාපු යකඩ ගොඩ පරදිනවා අම්මා කෙනෙක්ගේ ආදරේ ළඟ. අම්මා බස් එක පිට උඩ තියාගෙන බඩ ඇතුලේ දරුවා තියාගෙන ඒ පටාචාර වගේම රන්බණ්ඩා සෙනවිරත්නගේ අම්මටත් එහා ගිහිල්ලා නූතන අම්මා තමන්ගේ දරුවා බඩ ඇතුලේ තියාගෙන සැමියාගේ කකුල එක අතකින් අල්ලගෙන ඇය සියල්ල විඳ දරා ගන්නවා. අවසානයේදී වෙන මිනිස්සුන්ගේ තමන්ගේ දරුවා බාර දීලයි බාර දෙනකොටත් ඇය හෙල්ලෙනවා. ඇය බලනවා තමන්ගේ දරුවා බේර ගන්න කියලා මිනිස්සුන්ගේ අත්වලට ඒ දරුවා දීලා මගේ දරුවා බාර ගන්න කියලා දීලයි අම්මා මේ ලෝකේ අතහැරලා යන්නේ. ඒ අම්මා දරුවා බාර දෙනතුරු බස් එක පිටින් දරාගෙන සිටියා මිසක අම්මා මිය ගියේ නෑ. අදටත් ඒ මාතෘ ස්නේහය වළංගුයි. ඒක නිසා මේ මාතා පිතු උපට්ඨානය සර්වකාලීනයි සර්වතෝ භද්‍රයි හැම අතින්ම සිහිපත් කළ යුතු කාරණයක් බව මේ පූජා මළුවේදී සිහිපත් කරන්නට කැමතියි.